ඔබ මලා නම් මේ වෙනකොට කුණු පෙරේතෙක්. ඒකයි ඇත්ත. දැන් කියයි එහෙම කොහොමද අපි පින් කරනවනේ අපි දිව්‍ය ලෝකේ යන්නේ. අපි එහෙමනේ හිතන් ඉන්නේ. ගොඩාක් පිරිස් හිතන් ඉන්න නම් එහෙම තමයි පින්වතුනි මැරිලා දිව්‍ය ලෝකේ යන්න තමයි. නමුත් මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ දේශනාවලට අනුව නම් පින්වතුනි ලේසියෙන් කෙනෙකුට දිව්‍ය ලෝකේ යන්න බෑ. ඔබ ඔය ලැබපු මනුස්ස ජීවිතේ ඔබට ආයි ලැබෙන්නෙත් නෑ. ලේසියෙන් කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්න වගේ වැඩක් වෙන්නේ. ඔබට නැවත මනුස්සත් භවයක් ලැබෙන එක. දැන් ඔය කියන උදාහරණේ ඔබට තේරෙන්නේ නැත්නම් මම තේරෙන උදාහරණයක් කියන්නම්. මෙතන ඉන්න හැමෝම ස්විප් ටිකට් අරන් තියනව නේද? ස්විප් ටිකට් තියෙන්නේ. ඔබ ස්විප් ටිකට් ගන්නව අවුරුදු 50ක්. එක දිගට හැමදාම දවසකට එක ගානේ. ඒ හැමදාම ඔබට පළවෙනි තෑග්ග ඇදෙනවා. ඔබ ගන්න ස්විප් ටිකට් අවුරුදු 50ම දවසක් නෑර ඔබට පළවෙනි තෑග්ග ඇදෙනවා. ඕන්න ඕක සිද්ධ වුණත් ඔබට නැවත මනුස්සත් භවයක් ලැබෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. දැන් ලේසි වැඩක්ද මේ කරගත්තේ? දැන් මම ඔය කියපු සම්භාවිතාව කොච්චරද කියලා කියන්න පුළුවන්? ඔබ ගත්ත ස්විප් ටිකට් වලින් පින්වතුනි පළවෙනි තෑග්ග තාම ඇදිලා නැහැ නේද ඔබට? එහෙනම් පළවෙනි තෑග්ග කියන එක හැමදාම අවුරුදු 50ක් යනකම් ඔබට ඇදෙන්න. ඕක වෙන්න පුළුවන් දෙයක්ද ලේසියෙන්? වෙන්න බෑ කියන්න බෑ. වෙන්න පුළුවන්. හැබැයි වෙන්න තියෙන සම්භාවිතාව බිඳුවට කිට්ටුයි නේද? ඔබට මොලයක් බුද්ධියක් තියෙනවා නම් ඕක තේරෙනවනේ පින්වතුනි. එහෙනම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ආයි ඔබට ලැබෙනවා කියන එක කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්න වගේ වැඩක් නං. ලේසි වැඩක්ද මේ කරගත්තේ ඔබ? ඔබට දැන් අවුරුදු 20යි නම් ඔබ අවුරුදු 20ක්ම ඇයි ඔය නාස්ති කරගත්තේ? එහෙනම් අවුරුදු 50 කෙනා ගැන මොන කතාවද? ඔබ වාසනාවන්තයි කියලා කිව්වේ ඒකයි පින්වතුනි ඔබ තාම මලේ නැති නිසා. ඔය හිටපු විදිහට මලා නම් ආච්චිගේ දිහාම තමයි යන්න වෙන්නේ. ආතගේ දිහාම තමයි යන්න වෙන්නේ. වැඩි ඈතක නෙමෙයි. ගෙටම අල්ලලා තියෙන අසූචි වලේ ඉඳගෙන අසූචි කන්න වෙන්නේ තලු මරමර. ඔබගේ ජීවිතවලට ඔය දැප්ති උදා කරගන්න එපා. තථාගතයන් වහන්සේගේ දහම මේ ලෝකේ තියෙනවා පින්වතුනි. මේ උත්තරීතර යතිවරයන් වහන්සේලා ඒ දහම රැකගෙන ආවා. ඒ රැකගෙන ආපු මේ දහමෙන් ප්‍රයෝජනයක් ගන්න හැම කෙනාම සතර අපායේ දොරටු වහගන්න ලේසි වැඩක් නෙමෙයි මේ. සතර අපාය කියලා කියන්නේ ලේසි පහසු තැනක් නෙමෙයි පින්වතුනි. අපායවල කියලා කියන්නේ මහා දරුණු ගති තියෙන තැන්. මම මෙහෙම කියද්දි විද්‍යාව ටිකක් ඉගෙන ගත්ත මහත්යෙක් නොවන කෙනෙක් හිතන්න පුළුවන්. අන්නේ අපායවල මොන බොරු කතාවද? පින්වතුනි මමත් ගොඩාක් ඈතට විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක්. ගුවන් යානා ඉංජිනේරුවෙක් යනකම් ඉගෙන ගත්ත කෙනෙක් මාත්. මම ඉංග්ලන්ඩ් වල අවුරුදු 10ක් යනකම් උසස් පෙළ ළමයින්ට විද්‍යාව උගන්වපු කෙනෙක්. අලුතෙන් හොයාගන්න හැම එකක්ම උගන්වන්න ඕනේ රටේ. එහෙනම් ඔබට සමහර විට ඔබටත් වඩා හොඳට මම විද්‍යාව දන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පටිච්ච සමුප්පාදය කියන එක තුලින් විතරයි මේ ලෝකේ දකින්න පුළුවන්. ආන්න ඒක තුලින් තමයි පින්වතුනි මම මේ අපායව ගැන ඔබට කියන්නේ. ලේසි පහසු දෙයක් නෙමෙයි. ඇඟ හිරි වැටිලා යනවා පින්වතුනි. ඇඟ හිරි වැටිලා යනවා. මේ මිනිස්සු කරගන්න මෝඩ වැඩ නිසා. මේ පුංචි දේවල් පින්වතුනි හිතන්නේ නැතුව දන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. දන්නේ නැතිකම. මිනිස්සු දන්නේ නැහැ. දන්නවනම් මිනිස්සු මේවා කරන්නේ නැහැ. ඒකයි මම ඔබට කියන්නේ මේ තථාගතයන් වහන්සේගේ දහම සැඟවුනොත් මහා අපරාධයක් වෙන්නේ. ඇත්ත මිනිස්සු දන්නේ නැහැ. මම ඔබට සරල උදාහරණයක් කියන්නම්. ඔබ ඇයි මිනි මරන්නේ නැත්තේ? ඔබට ගොඩාක් කේන්ති ගියාට පස්සේ ඔබ මිනි මරන්නේ නැත්තේ ඇයි? ඒත් ඉවසගෙන ඉන්නේ පොලිසියේ